ලැබෙන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ තිමෝසියස්ට සුබ අස්න දේශනා කිරීමට ආරාධනා කරනවා. ප්‍රථමයෙන් පාවුල්තුමා ඌට ආශිර්වාද කරන දෙවිදුගේ හා ජේසුගේ නාමෙන්. අප කීදෙනා අතරද වත්මන් සමාජයේ මිනිස්සුන්ට ආශිර්වාද කරන්නේ. අප කරන්නේ ඔවුන්ට ශාප කිරීමේ. ඔවුන් අපට වඩා ඉහළින් සිටියොත් අප කරන්නේ කුමක්ද? අප වෛර කරනවා, ද්වේෂ කරනවා හා ඔවුන්ගේ චරිත ඝාතනය කරනවා. කෙසේද? අප ඔවුන්ගේ පුංචි වැරද්ද සොයාගෙන ලොකු කර අන් අය ඉදිරියේ කියනවා. මදක් සිතන්න අපට ලැබෙන මේ ප්‍රතිඵල කුමක්ද? කිසිවක් නැත, තෘප්තිමත් කමක්ද නැත. හැබැයි ඔවුන්ට ප්‍රශංසා කළොත් හා ආශිර්වාද කරොත් අපගේ හිත සාමයෙන් පිරී අපට එම ආශිර්වාදයෙන් ලැබෙනවා. ඉන්පසු පාවුලතුමා දෙවිදුට ස්තුති කරනවා. අපත් එසේමද? සමහර වෙලාවට අපට අමතක වෙනා ස්තුති කරන්න. කරදර හා කම්කටොවලදී එද්දී. මොකද අපි හිතන්නේ අපගේ මනුෂ්‍ය මට්ටම අනුව. එම නිසා අප දෙවිදුට අපහාස කරහා දෙවිදුව ඈත් කරයි. මේ ඊතා කනගාටුදායක දෙයකි. පොඩි වෙලාවක් සිතන්න අප කොයි තැනද ඉන්නේ කියලා. තිමෝසියස්ට දෙවිදුගේ විශ්වාසය එන්නේ ඔහුගේ පරම්පරාවේ අයට සමගය. අපත් එසේය. අපත් දෙවිදු අදහන්නේ අපගේ කෙනෙක් දෙවිදුර තියෙන ලැදියාව ආදර්ශගෙනත් අපත් දෙවිදුර ලැදි වෙනවා. ඔබ සිතනවා නේද තම පරම්පරාව දෙවිදුන් කෙරේ විශ්වාස නොතිබුණොත් අපට ඇදහිල්ල එන්නේ නැත කියලා. නැත. අපේම අත්දැකීම අප දෙවිදුට ගොඩාක් ලං කරනවා. එහෙනම් අප යාඥා කරමු, දෙවිට ස්තෝත්‍ර කියමු අපට කිත දුන් පරම්පරාව. අප ශුද්ධාත්ම ආලේපනය ඉතා ශක්තිමත් ප්‍රේමයෙන් තිය යුතුය. ඔහු ඉතාමත් ශක්තිමත් ප්‍රේමයුක්ත පුද්ගලයෙකි. එහෙනම් යාඥා කරමු ශුද්ධාත්මයන්ට අපගේ හෘදය දල්වන්න කියා. පාවුල්තුමා කියනවා අන්තිමට සාක්ෂි දරන්න තිමිෝසියස්ට. ඒ කෙසේද? සුබ අස්න දේශනා කරන අනෙකාට අපටද ඒ කැඳවීම තිබේ. අප බෞද්ධ ස්ථාපන ලැබූ පසු දෙවිදුන් කෙරෙහි අනෙක්කට සාක්ෂි දරන්න ඕන. එසේ කිරීමෙන් වැඩියෙන් දේශාශිර්වාදය ලැබෙනවා. මොකද අපගේ සාක්ෂිය පුළුවන් එම පුද්ගලයාගේ ජීවිතය වෙනස් වී දෙවිදුන්ට ලං වෙනවා. සුද්ධෝ සුවිශේෂය පිළිඹු කරන විනෝදරය කියනවා හා විනිශ්චය කරනවා දුෂ්ට ආත්ම පළවා හරින්නේ දුෂ්ට ආත්ම බලයෙන් කියලා. ඒ විට ජේසුතුමා කියනවා දෙවිදු ඒකාධිපති බලය ජේසුට දුන් නිසා ඔවුන්වහන්සේ දුෂ්ට ආත්ම පළවා හරින්න පුළුවන් කියලා. සාතන්ගේ බලය කවදාවත් බෑ දුෂ්ට ආත්ම පළවා හරින්න. සාතන් කැමති නෑ ඔහුගේ බලය මිනිස්සු ඉදිරියේ බෙලිහීන වෙනවට. අපටත් මෙයින් ගත ආදර්ශක හැකිය වෙන්නේ සාතන්ගේ බලය විනාශ කිරීමට ජේසුගේ නාමය ආමන්ත්‍රණය කළ යුතුය. එවිට සාතන්ගේ බලය දුර්වල වෙනවා හා පරීක්ෂාවෙන් මිදීමට හැකි වෙනවා. ශුද්ධාත්මයන්ට පුළුවන් අපට උදව් වෙන්න, ප්‍රඥාව දෙන්න, සාතන්ගේ පරීක්ෂාව සොයාගෙන ඒ නැති කරන්න. එහෙත් අපි ශුද්ධාත්මයන් නැති කරගන්නේ කෙසේද? අප පාපයෙන් වෙලී සිටියොත්, පාපයට ඇබ්බැහි වී සිටියොත්, අශුද්ධාත්මය ඇවිත් ශුද්ධාත්මයන්ට ඉන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා අපගේ ජීවිත අන් අයගේ හා අපගේ ජීවිත වෙනුවෙන් අපද ක්‍රිස්තියානිය ලෙස යාඥා කළ යුතුයි. එවිට ස්වර්ග රාජ්‍ය දෙවිදුන් සතුටු වේ අපගේ මේ පුංචි ක්‍රියාවෙන්.